අපි ඔබට සම්බන්ධ නොවෙච්ච ස්වාමීන් වහන්සේලා රාශියක් අපේ ධර්ම දේශනා මාලාවේ ධර්ම දේශනා 17ක් එම ධර්ම දේශනා 17 සඳහා තෝරා ගන්නට යෙදුණා. ඒ අනුවයි අද ධර්මාසනාරූಢව වැඩ ඉන්න මේ හාමුදුරුවෝ අපි තෝරාගත්තේ අපේ ධර්ම දේශනාව සඳහා. අද අපේ ධර්ම දේශනාව වර්ෂා ටීවී වලින් අද මේ මොහොතේ සිට සජීවී විකාශනයක් ලෙස ඔබට දැක ගන්නට අහ ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ අතර අපේ බලාරාම සදා පදරනේ අපේ පීඨිකාහා අපිට සම්බන්ධ වීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ඉතින් අපි බොහොම සතුටු වෙනවා අපිට මේ ධර්ම දේශනා මාලාව දිගටම පවත්වන්නට පුළුවන්කම ලැබීම ගැන. අද අපේ ධර්ම දේශනාව සඳහා ආරාධනා ලැබුණේ ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඔබ මීට පෙර මේ ස්ථානයේවත් දැකලා නැතුව ඇති. නමුත් උන්වහන්සේ අපිට සමීපව අපේ ස්වාමීන් වහන්සේ නමක් තමයි අපිට සම්බන්ධ වුණේ මේ ස්ථානේ. පුංචි කාලේ ඉඳලා ධර්ම දේශනා කරන හාමුදුරු කෙනෙක්. අද ලංකාවේම සුප්‍රසිද්ධ දේශකයන් වහන්සේ නමක්. අපේ පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ අංශාධිපති ලෙස කටයුතු කරන ලබනවා. අපේ සමය අධ්‍යයන හා තුලනාත්මක දර්ශනාංශයේ අංශාධිපති ලෙස පසුගිය දාතේදීපත් වුණා. මේ ස්ථානයේ සාමාන්‍ය පෙළ ලියන කාලේ ඉඳලා උසස් පෙළ ලියන කාලේ ඉඳලා ධර්ම දේශනා කරන හාමුදුරු. ඒ තමයි රාජකීය පාණිද කුඹුගොඩාරේ පඤ්ඤාලෝක හාමුදුරු වහන්සේගේ මගේ පෙන්වීම යටතේ තමයි අද අපේ හාමුදුරුවෝ මේ ස්ථානෙට වැඩම කරන්නට යෙදුනේ. අද වැඩි ස්වාමීන් වහන්සේ ඓතිහාසික ගඩගමු පුරාණ රාජ මහා විහාර වාසී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශාස්ත්‍රපති තැපිලිවල නාරද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අපි සාදු කියා මේ මොහොතේ පිළිගන්නවා. අද අපි ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරා කටයුතු කරන ලබන්නේ හැමදාටම අපේ පින්කම් හැම එකක්ම වගේ වල විවිධ දායකත්වයන් දරා කටයුතු කරන මේ ස්ථානයේ අපි විවිධ පින්කම් වලදී විවිධ දායකත්වයන් දෙනවා වගේම හැමදාම මේ ස්ථානයේ වතාව සිදු කරමින් අපිට බොහෝ උපකාර කරන විහාරස්ථාන හිතයිසීම දායක මහත්මිය. ඒ තමයි අපේ වානගුරු අප්පු ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඉන්ද්‍රාණි සේනරත්න මැණික ඇතුළු කොට ඇති ඒ පවුල හැම දෙනාම එකතු වෙලයි අද අපේ පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන ලබන්නේ. වානගුරු අප්පුගේ පවුලේ මියගිය මව්පියන් දෙපළටත් ඉන්ද්‍රාණි සේනරත්න පවුලේ මියගිය මව්පියන් දෙපළටත් පින්කමට දායකත්වයෙන් දැක්වූ ආරියරත්න මහත්මයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් සුජීවත්ව සිටින හැමත මේ පින්කම සඳහා උදව් උපකාර කරන හැමත පින් දෙමින් අද මේ පින්කමේ දායකත්වයෙන් කටයුතු කරනවා. මට දේශකයන් වහන්සේට ආශිර්වාද කරමින් එනිසා අපි ආරාධනා කරමු අපි ටීවයි වානගුරු අපි වානගුරු අපට ස්වාමීන් වහන්සේට දෙහත් වර්ගයේ පූජා කොට ධර්ම දේශනාව සඳහා ආරාධනා කිරීමට කවුරු සාදුකාරයෙන් පවත්වා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා කවුරු දෙවතාවක් নমස්කාරය කියන්න හොඳයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं
शरणं गच्छामि ततियंपि धम्मं शरणं गच्छामि ततियंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अधिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्टाना वेरमणि सिक्खापदं समादियामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदम् धम्मं सवेन कालो अयं वदन्ता धम्मं सवेन कालो अयं वदन्ता धम्मं सवेन कालो अयं वदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स यतो च को महानाम आर्य शावको शील संपन्नोति इंद्रियेषु बुद्ध्वारोति भोजने मत्तन्योति जागरियं अनुयुक्तोति सत्तहि सद्धम्मेहि समन्नागतोति चत्तारि झानानि दिट्ठधम्म सुखविहाराणं अकिच्चलाभी होति अकिसरलाभी तलापिटिय श्री विमलाराम यतुलु तत् विहारगणे विहाराधीश्वर सद्धर्म कीर्ति श्री मधुरभाणी विचित्र भानक शासन कीर्ति श्री मंजुश्वर सरभन्य विशारद मुत्तेट्टुपिट धर्म कीर्ति श्री नंदालोक विमल कीर्ति अभिधान सबरगम पलाते उपप्रधान संघनायक स्वामींद्रयන් වහන්සේ ඇතුළත් කොටගත් ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසරයි සදහැබර වාසනාවන්ත පින්වත්නි व्यवहार वर्ष 2026 මේ වස්සාර මාසය අරමුණු නිමිති කරගෙන විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන පවත්වනු ලබන ධර්ම දේශනා මාලාවේ අද දෙවන ධර්ම දේශනාව. දැන් පින්වත් කවුරුත් සූදානම් වෙන්නේ තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ
සකල සත්වයාට පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයෙන් විදක් නමුත් ශ්‍රවණය කරන්න. වස්කාල සීමාව අන්කාල සීමාවන් වාගේ නෙවෙයි. සැදැහැති පිනති බෞද්ධයින් තමන්ගේ උභයාර්ථ සංසිද්ධිය පිණිස තත්පරව ක්‍රියා කරන කාල සීමාව. ඒ නිසාම අන්පහවානු වලට වඩා විශේෂින් විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන බොහෝ කොට මේ ධර්ම දේශනා බෝධි පූජා ආදී නෛර්විධ පින්කම් සිද්ධ කරනවා. එක්තරා හැන්දෑවක වෙසමුණි මහරජුරු යක්තුන්ගේ රජා එවිට තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපේ කච්චේ උලාරා යක්කා භගවතු අප්පසන්න මේ ඔබ වහන්සේට මේ සමහර ලොකු යක්කු කැමති නෑ විශාල යක්කු විතරක් නෙවෙයි අපේ කච්චේ මජ්ක්‍ධිමා යක්කා භගවතු අප්පසන්න මධ්‍යම ප්‍රමාණයක් කැමති මේ මධ්‍යම ප්‍රමාණයක් නෙවෙයි අපේ කච්චේ නීචා යක්කා භගවතු අප්පසන්න පොඩි නීච පොඩියු සමහර පොඩි යක්කට වුණ උඩුත් ඔබ වහන්සේට කැමති නෑ තම්කිස්ස හේතුවේ මොකෝ භගවායි මන්දේ පානාතිපාතා වේරමණියා ධම්මන්දේසි ඔබ වහන්සේ මේ යක්කුන්ට කියලා සත්තු වරන්න එපා සමහර යක්කු එකට කැමති නෑ උන්ට හොන මොකෙක් හරි එකක් බලාගෙන කන්නවා ඔබ වහන්සේ මේ අදින්නාදානා වේරමණියා ධම්මන්දේසි මේ යක්කුන්ට කියලානේ අනික් කට්ටියගේ දේවල් කඩා වඩා ගන්න එපා සමහර යක්කු කැමති නෑ ඒක. ඒ යක්කු පුරුදු වෙලා ඉන්නම පින්තුනි අනුන්ගේ දේවල් කරනවා. ඔබ වහන්සේ මේ කාමේසු විචාචාරා වේරමණියා ධම්මන්දේසි මේ යක්කුන්ට කියලානේ මේ පරදාන දේවනේ කරන්න කැමති. සමහර යක්කු ඒකට අන්තිම අකමැති. ඔබ වහන්සේ මේ මුසාවාදා වේරමණියා ධම්මන්දේසි යක්කුන්ට කියලානේ අනෙක් මිනිසුන්ට වංචා කරන්න එපා බොරු කියන්න එපා කියලා. සමහර යක්කු ඒකට කැමති නැහැ. උන්ගෙන් වංචාවෙන්මයි ජීවත්. ඔබ වහන්සේ මේ යක්කුන්ට කියලානේ සුරාමේරේ මජ්ක්‍ධිමා දත්තානා වේරමණියා ධම්මන්දේසි. මේ රාරක්කු බොන්න එපා කියලා. සමහර යක්කු ඕකට කැමති නැහැ. උන්ට හැන්දෑවේ ඉර වැස්සට පස්සේ රාපුල් කට්ටක් දෙකක් බොන්න ඕනේ. බුදුහාමුදුරන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කවදාවත් යක්කුන්ට බෑ ඔබ වහන්සේට කරදර කරන්න. හැබැයි ඔබ වහන්සේගෙන් කමඨහන් අරගෙන කමඨහන් වඩන්න යන ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් බොහෝ දුරට යන්නේ ආඤ්ඤේ වනපන්තානි පන්තානි සේනාසනානි අපසද්දානි අපනිග්ගෝසානි විජනවාතානි මනුස්ස රාහසෙය්‍යතානි කොහාටද යන්නේ ආඤ්ඤේ වනපන්තානි පත්තානි වනාන්තරේ වනලැහැබ්වල අමු සෝම් වල අපසද්දානි ශබ්දබද්ද නැති තැන්වල අපනිග්ගෝසානි මේ වාගේ බොහෝ නිශ්ශබ්ද තැන්වල විජනවාතානි මනුස්ස පුරුටක් නැති තැන්වල මනුස්ස රාසෙයකානි මිනිසුන්ගේ රාස් ගුහ්‍ය කටයුතු කරන්න පුළුවන් තැන්වලට තමයි මේ ශ්‍රාවකයන් යන්නේ කමඨහන් වඩන්න. ඉතින් බුදුහාමුදුරනේ යක්කු ඉන්නේ ඒ වාගේ තැන්. ඔබ වහන්සේට කරදර කරන්න බැරි යක්කු ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට බුදුහාමුදුරනේ කරදර. බුදුහාමුදුර ඒ වෙලාවේ වෙසමුණි මහරජුරුවන්ගෙන් ආනවා මහරජතුමනි ඔබ යක්ෂයෙක්ගේ රජා. වෙසමුණි මහරජු
ඔබට බැයිද මොකක්වත් ආඥාවක් නිකුත් කරන්න මගේ ශ්‍රාවකයන් බේරගන්න. ඒ වෙලාවේ වෙසමුණි මහරජුරෝ කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ආඥාවක් නිකුත් කරන්න කවුරු හරි යකෙක් ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට කරදර කරනවා නම් යක්කානන්න සමිතියෙන් ගන්තුන් ඒ යකා යක්ෂ සමාගමට වැද්ද ගන්න එළවල දානවා. කවුරු හරි ශ්‍රාවකයෙක් කවුරු හරි යකෙක් ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට කරදර කරනවා නම් අවිවයිහං කරයියු මනවයිහං ඒක කසාද වෙනකු යකෙක් නම් මම මේ යකාව දික්කසාද කරනවා. කසාද මොකද යක්කු කවදාවත් බුදුහාමේ කැමති නැහැ දික්කසාද. ඒක ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් කරදර කරන එකක් නෙවෙයි. සත්තදා පිස්ස බුද්ධාපාලේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට කවුරු හරි යකෙක් කරදර කරොත් මම යකඩා වරගෙන ඒ යකාගේ මොලේ කඩකඩ පුරන්න ගන්නවා. යක්කු බයයි. කවුරු හරි යකෙක් ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට කරදර කළොත් පාතේසුවා කහෙත්වා පාර ගංගාය කිපෙයිලු. ඒ යකා මම කකුල් කෙටියෙන් අරගෙන පරසක්කල ගන්නවා. කවුරු හරි යකෙක් ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට කරදර කළොත් රිත්තම්පි වත්තං සීසේ නිකුජ්ජෙයුම් මේ හිස් යකඩ පාත්‍රයක් රත් කරලා මම ඒ යකඩ පාත්‍රේ යකාගේ ඔළුවට දානවා. යකු ගින්දර තමයි. එන්න ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයින්ට මගේ යකු කරදර කරන එකක් නෙමෙයි. බුදුආරාම දැන් මෙලේ හරි මේ යක්ෂාධිපති වෙසමුණි මහරජුරු දැන් බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේකයි කරන්නේ. මොකද්ද? මාගතිකස්ස රඤ්ඤේ චෝරා පුරුෂගාණං ආදී මේ මගධාධිපති බිම්බිසාර රජුරු ඉන්නවා. බිම්බිසාර රජුරු අනපනක් දාලා තියෙනවා. හොරකම් කරන්න බෑ, මම් පාරන්න බෑ, මම් කොල්ල කන්න බෑ. බිම්බිසාර මහරජුරු මේ මගධාධිපති මහරජතුමා එහෙම නීති රීති දාලා තිබ්බත් පුරුෂගාණං ආදී සමාන මිනිස්සු ඉන්නවා ඒව උල්ලංඝනය කරනවා. හොරමරකම් කරනවා මම් පාරනවා මම් කොල්ලනවා. ඒ වාගේ බුදුහාමුදුරනේ මගෙත් ඉන්නෝ සමහර යකු ඡණ්ඩ අරුද්ධ රවසා මහ ඡණ්ඩයි උම්මහ කටෝරයි උම්මහ රෞද්‍රයි. උන් නිකන් නෙවෙයි බුදුහාමුදුරනේ පසුංගේක පුරං කත්වා අනුයන්ති විදෝස කුළුහරට්ටත් ආවේද. ආවේදලා හැට යනවා මේ. කුමාර වාහනං කත්වා අනුයන්ති විසෝදිසම් මේ පොඩි පිරිමි ළමයින්ට උන් ආවේද. ආවේදලා හැට යනවා මෙහෙට යනවා උන්ට කරදර කරනවා. කුමාරි වාහනං කත්වා අනුයන්ති විසෝදිසම් මේ පොඩි ගෑනු ළමයින්ට ඉත්ති වාහනං කත්වා මේ ගෑනු මිනිස්සුන්ට පුරිස වාහනං කත්වා මිනිස්සුන්ට මේ යක්කු ආරුඩ වෙලා එහෙට මෙහෙට යනවා බුදුහාම. උන් මේ තරම් මා නොසන්තාලයක්. එහෙම තුයි. එවල බුදුහාමුදුරුවෝ අහනවා වෙසමුණි මහරජුරුවන්ගෙන් මහරජතුමනි එහෙම යකේ ඇවිල්ලා මගේ ශ්‍රාවකයන්ට කරදර කළොත් බේරගන්න ක්‍රමයක් නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා. එහෙම මොකක් හරි උපද්‍රවයක් වහන්සේගේ ශ්‍රාවකයන්ට ආවොත් ඒ ශ්‍රාවකයන්ට කියන්නේ උච්චාපේ තබ්බං වික්ඛන්දි තබ්බං විරවි තබ්බං දෙස්තිවල තියන්න කන්න ලව් කරන්න. මම මේ බොහොම ප්‍රතිපත්ති කරපු මේ පංචශීල පද පිළිපැදගෙන මේ බණින් ගිත්තක් අහගෙන මේ ඉන්න හොඳ බෞද්ධ උපාසකෙක් මේ යක්කු අමනුෂ්‍ය බලවේග මට අනන්ත පරිමාණව කරදර කරනවා. එහෙම දෙස්දෙවල් කියන්නේ කියන්න එතකොට බුදුහාමුදුරනේ මගේ සෙන්පතිවරු ඉන්නෝ ඉන්ද්‍රෝ සෝමෝ වරුණෝච භාරද්වාජෝ ප්‍රජාපති චන්දනෝ කාමසෙට්ටෝච කින්නු ගණ්ඩු නිගණ්ඩු මේ ඉන්ද්‍ර සෝම වරුණ සුමන භාරද්වාජ මගේ සෙන්පතිවරු ඉන්නෝ ඒ සෙන්පතිවරු ඇවිල්ලා වහන්සේගේ ශ්‍රාවකයන් බේරගන්න. වෙසමුණි මහරජුරු මේක බුදුහාමුදුරන් දැනුම් දීලා ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ සිව්වනක් පිරිසම කැඳවලා
මේ සමස්ත සාකච්ඡාවම දේශනා කරලා අනුශාසනා කරනවා උග්ගණ්ණාත වික්කවේ ආකානාදියා රක්කම් පරියාපනාත වික්කවේ ආකානාදියා රක්කම් අත්තබුද්ධිය අත්තරක්කාය අත්තපරිත්තාය. මගේ ශ්‍රාවකයන් මේ කාරණාව ඉගෙන ගන්න ඕන. මේ කාරණාව පූර්ණණය කරන්න ඕන. පින්වතුනි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ නියුක්ත වෙන සෑම කෙනාටම මහා බරපතල බලයක් මහා බරපතල ආශිර්වාදයක් ස්වභාවයෙන්ම ලැබෙනවා. එත සද්ධර්මාභිලාෂී සත්පුරුෂ සාධුන් විසින් තුනුරුවන් පිළිබඳ ශ්‍රද්ධා භක්තිය උපදවාගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ නියුක්ත වෙමින් ධර්ම ශ්‍රවණය සිද්ධ කටයුතු. එනෝනාම මෙලවදීම සාන්දෘෂ්ටික විපාකය. මේ ධර්මයේ මහා බරපතල ආචාර්යමත් දෙයක් වෙනුනේ අර්ථය දැනගන්න මේවා ශ්‍රවණය කරාට කවදාක අපද යන්නේ. අනුරාධපුරයේදී මහාම්බ ලේනවාසී ධම්මදීප මහරහතන් උන්වහන්සේගේ ළඟ ඉස්සරහා අන්ත ගැරවියක් තියෙනවා. මේ ගැරවියට ඇස් පේන්නේ. ඉතින් මේ හාමුදුරු මහරහතන් වහන්සේ දකිනවා මේ ගැරවිය ආයාට මෙහාට යනවා. උන්වහන්සේ පිටපාත ගිහලා ඒකවල බඩින් විත්තක් තියෙනවා නම් මේ ගැරවියගේ උඹලා ළඟින් තියෙනවා මේක ඇවිල්ලා මේක කාලා තමයි ජීවත් වෙන්නේ. එක දවසක් යන්නේ මේ මහරහතන් වහන්සේට ඇහෙනවා වෙන ළඟින් ගැරවිය කෑ ගහන શબ્දයක්. අනේ ගිහිල්ලා බලපුවාම කබරගොයෙක් ඇවිල්ලා මේ ගැරවිය ගිලිනවා. මහරහතන් වහන්සේ තීරණය කරනවා මං ඉස්සරහා මේ කබරගොයා මේ ගැරවියා ජීවිතක්ෂයට පත් කළොත් ඒක මට හොඳ නැහැ. අනිත් පැත්තෙන් දැන් ගැරවියා බේරගත්තට වැඩක් නැහැ ඒක ජීවත් වෙන්නේ. භාගයක්ම දිලනවා. මේ මහරහතන් වහන්සේ මොකද කරන්නේ පිටුතුනි? මේ ගැරවියට ඇහෙන්න සතිපට්ඨාන උන්වහන්සේට මතක තියෙන කොටසක් සජ්ජායනා කරනවා. අනේ සජ්ජායනා කරනකොට මේ ගැරවියට හිතනවා මේ හාමුදුරුවෝ මාව මේ බේර ගන්න මොකක් හරි මන්ත්‍රයක්වත් ජප කරනවායි කියලා මේ සතිපට්ඨාන කන්‍යවාගෙන ඉන්න අල්ල බලන්නේ खबर गोया में ගැරවියා සහ මුලින්ම ගිලලා මරණාසන්න වෙලාවේ සතිපට්ඨානේ ශ්‍රවණය කරගෙන හිටපු පිණින් පින්නතුනි මේ ගැරවියා දිව්‍ය ලෝකේ දිව්‍ය පුත්‍රයෙක් වෙලා උත්පත්ති ලැබලා පස්සේ කෙළවි පුත්‍රයෙක් වෙලා සව් කෙලෙසුන් නසාරහත් වෙනවා කරපු එකම කුසල කර්මය සතිපට්ඨාන දානෙට විදිහේ ගැරවි කියලා පිටරක්. එඳ ධර්මය පින්තුනේ ඒ තරම්ම ඉෂ්ටර්යයි ඒ තරම් බල සම්පන්න. එඳ යමෙක් මේ ධර්මය පිළිපදිනවා නම් ශ්‍රවණය කරනවා නම් ඒකට සාන්දෘෂ්ටිකව මෙලවදීම කල්මයවා විභාග ලැබෙනවා පින්තුනේ මේක මේ දැනගෙන කියන්නේ නොදැන නෙවෙයි. එඳ සුණාත දාලේත චරාත ධම්මේ ධර්ම ශ්‍රවණය කළ ධර්මයේ පිළිබඳ නැවත නැවත ආවර්ජිත ධර්මය පිළිබඳව චරණය සත්පුරුෂ සාධුන්ති සිද්ධ වෙනවා. කවුරුත් ප්‍රශ්නයක් ඇහුවොත් what is Buddhism? Buddhism is a practice. ඉදම් පිස්ස චරණස්මි. මේ ධර්මය උදෙක් පින්වතුනි චරණයක් අනුගමනය කළ යුතුයි. නිවන කොහෙද කියලා ඇහුවොත් නිවන තියෙන්නේ පිළිගොඩුනි තපෝවනේවත් බණහඩුවේවත් නෙවෙයි. නිවන තියෙන්නේ ඔබ සතුවයි. ඔබ විසින් එය පාදාගත යුතුයි. ඊට පෙර ඔබ කවුද කියලා අඳුර ගන්න ඕන. ඒ සඳහා අනුපූර්ව ප්‍රතිපදාව ඔබ පූර්ණණය කළ යුතුයි. බුදුදහමේ අපිට අනුපූර්ව ප්‍රතිපදා පින්වතුනි කිහිපයක් හම්බ වෙනවා. මූලික ප්‍රතිපදා දෙකක් තියෙනවා. එකක් සේක ප්‍රතිපදාව අනික අසේක ප්‍රතිපදාව.
සේක පටිපදාව කියලා කියන්නේ ශෛක්ෂ හික්මිය යුතු තවදුරටත් හික්මිය යුතු අය විසින් අනුගමනය කළ යුතු ප්‍රතිපදාවට අපි කියනවා සේක පටිපදාව කියලා. අසේක පටිපදාව අසේක කියලා කියනවා රහතන් වහන්සේට උන්වහන්සේට කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති උසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති උන්වහන්සේ කළ යුතු සියල්ල කරලා අහවරයි. තවදුරටත් හික්මෙන්න දෙයක් නැහැ රහතන් වහන්සේට. එහෙනම් උන්වහන්සේට කියනවා අසේක කියලා. රහත් භාවයෙන් මෙහා අපි හැමෝම පින්වතුනි සේක තවදුරටත් හික්මිය යුතු උදවිය. තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ සේක පටිපදාව අපිට මජ්ක්‍ධිම නිකායේ සේක සූත්‍රයේ හම්බ වෙනවා. මම ඒක තමයි මාතෘකා කරගත්තේ. මාතෘකා පාඨය තෝරලා පින්වතුනි බණ නතර කරනවා. යතෝචකෝ මහා නාම ආර්ය ශාවකෝ මේක දේශනා කරන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ කපිල වස්තුවේ නිග්‍රෝධාරාම වැඩ ඉන්න කාලේ ශාක්‍යෝ නිතරම ඇවිල්ලා බුදුහාමුදුරුවෝ වන්දනා මාන කරලා බැහැ දැකලා බණ අහලා යනවා. ඔය අල්ලපනල්ලේ මහා නාම කියන ශාක්‍ය ඇවිල්ලා බුදුහාරන්ගේ ඥාති බුදුහාරන්ගෙන් ඇවිල්ලා අහනවා වහන්සේ මේ දේශනා කරන ධර්මය මොකද්ද ප්‍රතිපදාව මොකද්ද? උන්වහන්සේ දේශනා කරන ප්‍රතිපදාවට ආනන්ද හාමුදුරු උත්තර දෙනවා. දැන් මහා නාම ශාක්‍යයට මේ අවශ්‍යයෙන්ම බෞද්ධ ශ්‍රාවකයන් විසින් අනුගමනය කළ යුතු ප්‍රතිපදාව ආනන්ද මහරහතන් වහන්සේ විසින් දේශනා කරන මහා නාම ශාක්‍යයට. පළවෙනි ප්‍රතිපදාව මොකද්ද? සීල සම්පන්නෝ හෝති සිල්වත් සීල ප්‍රතිපදාවේ නියුක්ත වෙන්න ඕන. අතකෝ මහා නාම අරිය ශාවකෝ සීලවා හෝති ආචාර ගෝචර සම්පන්නෝ අනුමද්දේසු වජ්ජේසු බය දස්සා විවරති සමාදාය සික්ඛති සික්ඛාපදේසු. පළවෙනි කාරණාව ශ්‍රාවකයා සීලවා සිල්වතෙක් වෙන්න ඕන. ඔයත් ආලති ඔය හාමුදුරුවෝ භුක්තානුමෝදනාව දන්වලඳ අවසානයේ බණ කියනකොටත් යෝ සීලවා සීලවන්තේසු දදාති දාන. සීලවා පද දෙකක් තියෙනවා. එකක් සීලවා අනික සීලමය. සීලමය කියලා කියන්නේ පින්වතුනි සිල් වලින් කරවන ලද. එහෙම උදවිය ඕන තරම් ඉන්නවා. සීලවා කියලා කියන්නේ සිල්වත් වූයේ. සීලවා සහ සීලමය අතර බරපතල වෙනසක් තියෙනවා පින්වතුනි. ලෞතර බුදුවරු අනුදදන වදාරන්නේ කෙනෙක් සිල්වතෙක් විය යුතුයි. සෑම ශික්ෂාපදයකම පින්වතුනි අංග දෙකක් තියෙනවා. දැන් ඔයත් සමාදන් වෙච්ච පන්සිල් වලත් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමාදාය සික්ඛති සික්ඛාපදේසු. එක කොටසක පින්වතුනි ඇතුළත් වෙනවා විරමණය වේරමණී. විරමණය මොකද්ද? සත්තු මරන්නේ නැහැ. සත්තු නොමරන ගමන් ඔබ තව එකක් සමාදන් වෙන්න ඕන අනුගමනය කරන්න ඕන. ඔකට කියනවා චාරිත්‍ර සීලය සහ වාරිත්‍ර සීලය කියලා. වාරිත්‍ර සීලය කියලා කියන්නේ ඔබ අත්හල යුතු එක. චාරිත්‍ර සීලය කියන්නේ අත්හැරලා ඔබ අනුගමනය කළ යුතු එක. නැත්තම් පින්වතුනි සාමාන්‍යයෙන් ත්‍රිසංගත සත්වයක් ගත්තත් පින්වතුනි ඌත් සිල් රකින්නවනේ. තොරටි හරකෙක් ගත්තත් තොරටි හරකත් සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ. කාමයේ වරදවා හැසිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, උර ආරක්කු බොන්නේ නැහැ. මේ මළුවක බැඳලා තිබ්බනම් විකාල භෝජනත් නැහැ. උදේ නච්ච ගීත වායත මොකක්වත් නැහැ. මාලා ගන්ධ විලේපනූසන් පවුඩර් ගන්නෙත් නැහැ. උච්චාසයන මහාසයන මොකක්වත් නැහැ. ජාතරෝ ප්‍රජතුන් රාරදී මසු ගහවණු මොකක්වත් පාවිච්චි නැහැ.
එහෙනම් උගේ සීලේ අපේ සීලේ අතර වෙනස මොකක්ද? අපේ පින්වතුනි ප්‍රාණඝාතයෙන් වැළකෙන ගමන් පානාති පාතං පහාය පානාති පාතං පටිවිරතෝ හෝති නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයානුපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. ඒකත් තොරටි හරක කරන්නේ. අපි ප්‍රාණඝාතයෙන් වැළකෙන ගමන් නිහිත සත්තෝ නිහිත දණ්ඩෝ සත්තුන්ට ගහන්න ගන්න තවත් සත්වයක් වේදනාවට පත් කරන දඬු මුගුරු බැහැර කරනවා. ලජ්ජී දයානුපන්නෝ තව සතෙක්ට හිංසා කරන්න ලැජ්ජා වෙනවා. සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී අනුකම්පාව දක්වනවා. සත්තු නොමරන ගමන් අපි මෛත්‍රිය පුරුදු කරනවා බින්දුනේ. එතකොට තමයි කෙනෙක් සිල්වතෙක් වෙන්නේ. අපි හොරකම් නොකරන ගමන් දින්න දායි දින්න පානි දන් දීම පුරුදු කරනවා බින්දුනේ. එතකොට තමයි මිනිහෙක් සිල්වතෙක් වෙන්නේ. අපි කාමයේ වරදවා නොහැසිරෙන ගමන් යහපත් ගෘහ ජීවිත ගත කරනවා පින්වතුනි. සුචරිතයේ නියුක්ත නැ. එතකොට තමයි සිල්වතෙක් වෙන්නේ. අපි බොරු නොකියන ගමන් පින්වතුනි අපි ඇත්ත කතා කරනවා. එතකොට තමයි අපි සිල්වතෙක් වෙන්නේ. අපි රා අරක්කු නොබන ගමන් අපි සිහිය පිහිටවනවා. එතකොට තමයි පින්වතුනි සිල්වතෙක් වෙන්නේ. නැත්තම් අඳගොළු බීරොත් පින්වතුනි බොහෝම හොඳ සිල්වත්. ඔක ගන්නවන්නේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ. එදා සිල්වතෙක් වෙන්න නම් පින්වතුනි ඔබ ප්‍රාණඝාතයෙන් වැළකෙන ගමන් මෛත්‍රිය පුරුදු කරන්න ඕන. ඔබ හොරකම් නොකරන ගමන් දානේ පුරුදු කරන්න ඕන. මේ දානේ කියන්නේ බත් මාළු පිණි වෑංජන විතරක් දෙන එක නෙවෙයි. අපිට කාලය දන් දෙන්න පුළුවන්, ශ්‍රමය දන් දෙන්න පුළුවන්, නුවණ දන් දෙන්න පුළුවන්. හම්බ කරන පඩයෙන් රුපියලක් දෙකක් තුනුරුවන්ට වෙන් කරන්න. දෙවියන්ට වෙන් කරන්න. ඒක 750ක් වෙන්න පුළුවන් පින්වතුනි ප්‍රශ්නයක් නැහැ. දුගී මගී යාචකාදීන්ට කොටසක් වෙන් කරන්න පින්වතුනි. ඒක 750ද 725ද ප්‍රශ්නයක් නැහැ. යාදෙනෝ පින්වතුනි. ඉන්ද යමෙක් දුෂ්චරිතයේ වැළගෙන ගමන් ඔහු සුචරිතයේ නියුක්ත වෙන්න ඕන. එතකොට තමයි පිටුතුනි සීලවා සිල්වතෙක් වෙන්නේ. ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි විහෙරති සමාදාය සික්කති සික්ඛාපදේසු. කුඩා වූ සුළු වූ වරදෙහි බය දක්නා සුළු භාවය තියෙන්න ඕන. මේ ලෝකේ පවතින පින්වතුනි මේ පවට තියෙන ලැජ්ජාව සහ බය දෙක හින්දා ඒකට කියනවා දේව ධර්මය කියලා. කවර හරි ওই දෙක ඉවර වුණොත් ඒක ශිෂ්ටාචාරයේ අවසානය. එයිද මේ ප්‍රතිපදාවේ පළවෙනිම පියවර තමයි පින්වතුනි සීල සම්පන්නෝති සිල්වතෙක් වෙන එක. ඔය මොකක්වත් කරන්න බැයි නම් ඒකමකුත් නැහැ. නාඤ්ඤ මඤ්ඤාස දුක්ඛ මිච්ඡේය. කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න. ඒත් ඔය ගුණධර්ම පූර්ණ වෙනවා පින්වතුනි. කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන මිනිහගෙන් අල්ලපු ගෙදර මිනිස්සුන්ට පවුලට පිට කරදරයක් නැහැ. සතා සීපාවට කරදරයක් නැහැ. ගහට කොළට කරදරයක් නැහැ. කාගේවත් හිත රිදෙන විදිහට ජීවත් වෙන්න එපා පින්වතුනි. ඒක ඔබට හොඳ නැහැ. මොකද අපි කර්මඵලය විශ්වාස කරන අදහන මිනිස්සු. අනික් ඇත්තන්ට දෙන ගින්දර පින්වතුනි ආපස්සට පෙරලා එනවමයි. කෙනෙක්ගේ විපත්තියක් දුකක් කරදරයක් දැක්කහම කවදාක්වත් ඒක දැකලා සතුටු වෙන්න එපා. හතුරෙක්ට වුණත් පින්වතුනි කරදරයක් ඇති වුණොත් ඒ ඇත්තන්ට උදපදව් කරන්න. අපි එහෙව් જાතියක් පින්වතුනි. ගෙදර හැමදාම වත්තපල්ලෑයින් පොළඟෙක් ගියත් හතියක් දෙකක් පොළඟ ගිහිල්ලා ඌ එන එක අත්හැරියොත් අපි බලනවා හත්තලයි මොකද දන්නේ අද පොළඟ ආවේ නැත්තේ කියලා. මේකට කවුරුවක් ගහලා මැරුවොත් එච්චර ලතෙත් භාවයක් කාරුණික චින්තනයක් හදවතක් අපේ මේ ඇට්ට මිදුළු වල නිදන්ගත වෙලා තියෙනවා. ඔය අල්ලපනල්ල පින්වතුනි මහා දරුණු කටෝර කළු සර්පයෙකුත් ඉන්නවා.
ඒ තිරිසනාවදි කරගත්තොත් ඔය ඔක්කොටම වැඩිය භයානකයි. ඉන්ද පළවෙනි පියවර සිල්වතෙක් වෙන එක. රකින්න සීලය මෙනෙහි කරන්න සීලානුස්සතිය. ඔය සල්ලේක පරියාය, චිත්තුප්පාද පරියාය, පරික්කමන පරියාය, උපරිභාව පරියාය, නිබ්බුත පරියාය කියලා ඔබ සිල් ගන්නකොට කුසල් සිත් 5ක් පහළ වෙනවා. පන්සිල් සමාදන් වෙලා ඉවරනකොට කුසල් සිත් 25ක් පහළ වෙලා පින්වතුනි. දැන් මේ වෙලාවේ මන් දන්න හොදාකාරම මදුරුවෙක් ඇඟේ වහලා ලේබීවත් පින්වතුනි ඔබ නෙවෙයි මදුරුව තලන්නේ. පිඹලහක් කරනවා. වෙන වෙලාවක ඕක ලේබීවොත් බාගදා ඇඟට ලැමිනේටින් වෙන්නත් පුළුවන්. එතන පළවෙනි කාරණාව සිල්වතෙක් වෙන එක. දෙවෙනි කාරණාව ඉන්ද්‍රියේසු ගුත්වද්වාරෝ හෝති. ඉන්ද්‍රයන් দমনය කරන එක. චක්කුණා රූපං දිස්වර නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි යත්වාදි කරණමේතං චක්කුන්ද්‍රියං අසංගුතං විහරන්තං අන්වාස්ස වෙය්‍යෝ. චක්කුන්ද්‍රියං සංවරං ආපජ්ජති රක්කති චක්කුන්ද්‍රියං. චක්කුණා රූපං දිස්වා මේ ඇහෙන් රූප බැලුවට නිමිති ගන්නෙ නැහැ. මොකද පිටින් පංචේන්ද්‍රියංගෙන් අපි නිරන්තරයෙන්ම මක්කද කරන්නේ? බාහිර ලෝකෙන් දත් එකතු කරගන්නවා. ඇහෙන් රූප එකතු කරගන්නවා, කනෙන් ශබ්ද එකතු කරගෙන මේ බණ අහන තප්පරෙත් ඔය ඇත්තෝ කන් දෙකෙන් මක්කද කරන්නේ මේ කියන කරුණු ග්‍රහණය කරගන්නවා. අපි හැම තිස්සෙම මේ බාහිර ලෝකයෙන් කරන්නේ මේ පංචේන්ද්‍රයන් ඔස්සේ දත් එකතු කරගන්න එක. එකතු කරලා ඊළඟට මක්කද කරන්නේ? ඔව සංස්කරණයට භාජනය කරනවා. එහෙම කරලා අපි ප්‍රපංචකරණයන් නියුක්ත හදා ගන්නවා. ප්‍රපංච mental fabulation කියන එක. සංකල්ප රූප තතෝ නිදානං පුරිසෝ ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ. ඔය සංකල්ප රූප ප්‍රපංච ඔලුගෙඩි වල තියාගෙන මැරරකන් ජීවත් වෙනවා. ඒකයි අවුරුදු ගානක කෝන්තරයක් වුණත් ටක් ගාලා කෙනෙක් දැක්කහම ඔලුවට එන්නේ. උන් දැන් මීට අවුරුදු 10කට 15කට කලින් මට මෙහෙම කොලානේ කියලා. මතක තියාගන්න ඔය කෝන්තර ඔලුගෙඩි වල තියාගෙන පිරිමහ ගන්න තරම් මේ ජීවිත කාලේ පින්වතුනි දිග නෑ. මිනිහෙට්ට වෙන්න පුළුවන් හැමදේම ඕනම තප්පරයක වෙන්න පුළුවන්. මිනිස්සුන්ට නොවෙන්නේ මොනවද? වෙන්න තියෙන ලෝක හැමදේම මිනිස්සුන්ට වෙනවා. ඒක බුද්ධ කාලෙත් වුණා පින්වතුනි. දැනුත් වෙනවා මත්තටත් වෙනවා පින්වතුනි. ඉඳ ආර්ය ශ්‍රාවකයා විසින් ඊළඟට කරන්න ඕන ඇහෙන් රූප දැක්කට නිමිති ගන්න එපා. බාහිර ලෝකයෙන් දත්තාවට ඒ දත්තවලට පින්වතුනි කුපිත වෙන්න එපා. බාහිර ලෝකයෙන් දත්තාවට ඒ දත්ත කෙරෙහි තදින් ඇලෙන්න එපා. කාලේන නික්කමෝ සාදු නාකාලේ සාදු නික්කමෝ. යායුතු වෙලාවත් ආයුතු වෙලාවත් දැනගෙන ජීවත් වෙන්න. ආයතින් නාබිනන්දන්ති පක්කමන්ති නසෝජති මිනුස්සු ආවා කියලා සතුටු වෙන්නත් එපා පින්වතුනි ගියා කියලා දුක් වෙන්නත් එපා. මොකද හා සංයෝගහ වියෝගන්තා එකතු වෙන හැම මිනිහම කවදා හරි වෙන් වෙන්න සිද්ධ වෙනවා. හිමිවීම අහිමිවීම එක්වීම වෙන්වීම මේ සියල්ලම සමසිතින් දරා ගන්න සිද්ධ වෙන. එහෙම දරා ගන්න බැරි වුණොත් පින්වතුනි ජීවිත මහා කේදාචක වලට මූණ පාන්න සිද්ධ වෙනවා. එහෙම ඕන තරම් සාධක පත්‍රය ගත්තක් බලාගත්තේ. ධර්මාසනුලා මේ කතන්දර කියන්න බෑ නැත්තම් විශ්වවිද්‍යාලවල තියෙනවා පින්වතුනි අනන්ත කතන්දර. එඳ ජීවිතේ මතක තියාගන්න මේ පංචේන්ද්‍රියන්ගෙන් අරමුණු ආවට ඒ අරමුණු පිළිබඳව කිපෙන්න එපා. ඒ අරමුණු හින්දා ඔබගේ හිත වෙනස් කරගන්න එපා. මෝලිය පග්ගුණ හාමුදුරුවෝ නිරන්තරයෙන්ම භික්ෂූන් වහන්සේලාට හරියට බණ කියන හාමුදුරු කෙනෙක්. භික්ෂුන් වහන්සේලාත් එක්ක ඉන්න හරි කැමති. භික්ෂුණීන් වහන්සේලාත් මෝලිය පග්ගුණ හාමුදුරුවොත් එක්ක හරි කැමති කාලය ගත කරන්න. ඔය වටේ ඉන්න ඇත්තෝ ඉන්නවනේ. ඔක බලාගෙන ඉන්න බැරි උදවිය.
ඒ කට්ටිය භික්ෂුණීන් වහන්සේලාට බයිනවා තමුන් නැහැලා මොකද මේ අර මෝඩිය පග්ගුණ හාමුදුරුවොත් එක්ක රැයක් දවාලක් නැතුව භජනය කරන්නේ කියලා. මෝඩිය පග්ගුණ හාමුදුරුවන්ටත් සමහර උදවිය බයිනවා තමුන් ආසේ මොකද අර ගෑනු දරුවොත් එක්ක නිරන්තරයෙන්ම ගිහලා ඇයි හොඳයි පවත්තන්නේ කියලා. මෝඩිය පග්ගුණ හාමුදුරුවෝ ගැන අගුණ කියනකොට භික්ෂුණීන් වහන්සේලා කුපිත වෙනවා. භික්ෂුණීන් වහන්සේලා ගැන අගුණ කියනකොට මෝඩිය පග්ගුණ හාමුදුරුවන්ට තරහ යනවා. පස්සේ බුදුහාර මෝලිය පග්ගුණට හාමුදුරන්ට එන්න කියනවා. එන්න කියලා අවවාදයක් දෙන්න. මේ බුදුහාඳුරෝ මෝලිය පග්ගුණ හාමුදුරන් දෙන අවවාද පින්වතුනි. නචේව චිත්තං විපරිණතං නහි පාපී වාචං නිච්ඡාරෙස්සාමි හිතානුකම්පීච විහෙරති මෙත්ත චිත්තෝන ආමිස්සන්දරෝ. එවං හිතේ පග්ගුණ සික්කිතබ්බං. පග්ගුණ ඔයා අනුගමනය කරන්න ඕන සරල ක්‍රමයක් මං කියනවා. මේක හොඳට මතක තියාගන්න පිටුතුනි. What is Buddhism is a practice මේක මේ අනුගමනය කරන්න පිළිපදින්න ඕන කාරණාවක්. ඔබ අංක 1 මෙනෙහි කරන්න නහිචේව චිත්තං විපරිණතම් මං කවදාක්වත් මගේ හිත වෙන දෙයකට පෙරලෙන්න ඉඩ දෙන්නේ නැහැ. මේ කියන තරම් අහන තරම් මිහිරි නෑ පිටුතුනි කරන්න ගියපුවාම. අයි තරහ ගියපුවාම අතට අහු වෙන ඕනම දෙයක් ආයුධයක් පිළිතුරු. ඒක සෙරෙප්පුව වෙන්න පුළුවන්, හැන්ද වෙන්න පුළුවන්, ඉදල වෙන්න පුළුවන්. මල පැන්නා මිනිස්සු තමන්ගේ ෆෝන් එක පොළවේ ගහනවානේ. හරි නම් ගහන්න ඕනේ වෙන එකක. උගේ එකම ගහ ගන්නවා. නිරන්තරයෙන්ම මෙනෙහි කරගන්න මේ පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු ආවට කවදාක්වත් මගේ හිත මං වෙනස් කරගන්නේ නැහැ. කොහොමද? මං අලෝභය ලෝභයට පරිවර්තනය කරගන්නේ නැහැ. මං අද්වේෂය ද්වේෂයට පරිවර්තනය කරගන්නේ නැහැ. මං අමෝහය මෝහයට පරිවර්තනය කරගන්නේ නැහැ. මගේ මෛත්‍රිය මං වෙනස් කරගන්නේ නැහැ. මගේ බෝධිසත්ව ගුණ මං වෙනස් කරගන්නේ නැහැ. සේකර කියනවා පහසු මග බුදු කෙනෙක් වීමට බුදු කෙනෙක්මයි සිතාගැන්මය පහසු මග දෙවි කෙනෙක් වීමට දෙවි කෙනෙක්මයි සිතාගැන්මය සිතා එලෙසට දිවි ගෙවීමයි. බුදු කෙනෙක් වෙන්න දැන් ලේසිම ක්‍රමේ තමන් බුදු කෙනෙක් කියලා හිතාගෙන ජීවත් වෙන එක. නිකන් මේ අහසින් යන නිකන් මේ බොරු මනස්ගත නෙවෙයි. බුදු ගුණ පුරුදු කරන්න. ඒක බුද්ධානුස්සතිය පින්වතුනි. දෙවියෙක් වෙන්න දින ලේසිම ක්‍රමේ තමන් දෙවි කෙනෙක් කියලා හිතාගෙන ජීවත් වෙන එක. නිකන් මේ බොරු නෙయ్యාඩ ගම්මේ මේ අවලෝකිතේශලා පහළ වෙන ඒ බොරු සුකුරුත්තන් නෙවෙයි. දේවතානුස්සතිය වඩලා දෙවියන්ගේ ගුණ සීල සමාධි ප්‍රඥා සුද්ධ ඡාග ආදී ගුණ ධර්මයන් පූර්ණණය කරන එක. අයි පග්ගුණ හාමුදුරන්ට කියනවා නහි පාපී වාචං නිච්ඡාරිස්සාමි කිසිම හේතුවක් හින්දවත් තරහ ගියාට කෙනෙක්ගේ හිත රිදෙන රළු වදන් එළියට දාන්න එපා. රළු වදන් එළියට දාන්න එපා. නහි පාපී වාචං නිච්ඡාරිස්සාමි හිතානුකම්පීච විහෙරති මිනිස්සුන්ට යහපත කරන බලාපොරොත්තුෙම ජීවත් වෙන මේවා මේ සරල දේවල් පින්වතුනි. තරහ ගියත් මිනිස්සුන්ට විපත්තියක් කරන්න එපා. මෙත්ත චිත්තෝන දෝසන්තරෝ මෙත් වඩන්න නිරන්තරයෙන්ම දොස් දුරු කරන්න. ද්වේෂය පහළ වෙන්න ඉඩ දෙන්න එපා. කුද්දෝ වත්තන්න ජානාති කුද්දෝ ධම්මන්න පස්සති. මලබැන්නො පින්වතුනි තරහ ගිය වෙලාවට කරන්න කියන්නේ මොකද්ද කියලා පේන්නේ නැහැ. ඕන තරම් සිද්ධි තියෙනවා පින්වතුනි කියන්න. පුතා තාත්තා ඝාතනය කරපුවා, තාත්තා පුතාලා ඝාතනය කරපුවා. නෝනා මහත්තයා ඝාතනය කරපුවා, මහත්තයා නෝනා ඝාතනය කරපුවා. බලනකොට මේ පොඩි සිද්ධි. එන සීක ප්‍රතිපදාවේ දෙවනි පියවර තමයි ඉන්ද්‍රියසු ගුත්වද්වාරෝ හෝති මේ පංචේන්ද්‍රියන් රැකගෙන ජීවත් වෙන්න හත්තලා. තුන්වෙනි එක භෝජනේ මත්තඤ්ඤු හෝති. ආහාරයේ පමණ දැනගන්න. පින්විතනේ ඔයත් බත් කන්නේ ඇයිද කියලා දැනගෙන. රෙදි අඳින්නේ ඇයිද කියලා දැනගෙන. ගෙවල් දොරවල් හදාගන්නේ ඇයිද කියලා දැනගෙන. බේත් හේත් ටික ගන්නේ ඇයිද කියලා දැනගෙන. ඔබ ජීවත් වෙන්නේ ඇයිද කියලා දැනගෙන. නැත්තම් හකේද වාචකයක්.
නිරන්තරයෙන්ම ලෞතර බුදුරු දේශනා කරන්නේ ආහාරේ පමණ දැනගෙන කන්න. කන්නේ ඇයිද කියලා දැනගෙන කන්න පින්නතුනි. ප්‍රත්‍යවේක්ෂාවෙන්ම ඔබ ආහාර ටික අනුභව කරන්න. හිමස්ස කායස්ස තිතියා යාපනාය විහිංසෝ ප්‍රතියා බ්‍රහ්මචර්යානුග්ගහයති පුරාණංච වේදනම් පටිහංගාමින වංච වේදනන්න උපාදෙස්සා. මේ ශරීර පහසුව පිණිසමයි මේ ආහාරය ගන්න කියලා. මොකද ෆුඩ් කල්චර් එක කියන එක පිටුතුනේ ලංකාවේ හරි අඩුයි. මේ ආහාර සංස්කෘතිය කියන එක මගුල් ගෙදෙට්ට, කොටහලු ගෙදෙට්ට, මල ගෙදෙට්ට, දානෙට ඔක්කොම අපි පොඩි මෙඩුව එකක් නේ තියෙන්නේ. අල තම්බලා තෙල් දාන එකයි, පරිප්පුයි, බෝන්ජි, බතුයි, අයලු දෙමළ දෙන කැටහලාදේ මේ ඔය මොකක් හරි කටලිස් එකයි, පපඩපයයි, මොකක් රූප ව්‍යංජනය. හත්තලාමේ මොන එකට ගියත් ඔය ටික තියෙනවා. දෙයියම්පා. හොඳයි. ෆුඩ් කල්චර් එක නෑ. මේ රෙකෝඩින් යන්නේ මොකක්ද කියන්න බෑ මට. එඳ කණ්ඩ පිංගුතුනේ කන්නේ අයිද කියලා දැනගෙන. මේ ශරීරයේ යැපීම පිණිස. ඊළඟට ජාගරියන් අනුයුක්තෝ හෝති. ජාගරියන් කියලා පිංගුතුනේ කියනෝ නිදි මරණ මට. හැබැයි බුදුරු දේශනා කරන්නේ සීක ප්‍රතිපදාව තුළ රත්ත්‍යා පටමං යාමං මජ්ක්‍ධිමං යාමං පච්චුට්ටාය නිසජ්ජාය චංකමන්තේ ආවරණීයෙහි ධම්මේ චිත්තං පරිසෝධේති. රාත්‍රියේ පෙර යම, මැදි යම, ඊළඟට අලුයම අවදි වුණාම, නිසජ්ජාය වාඩි වෙලා ඉන්නකොට, චංකමනේ ඇවිදිනකොට ඔබ ආවරණේහි ධම්මේහි චිත්තං පරිසෝධි නිරන්තරයෙන් බලන්න පංච නීවරණ ධර්මයන්ගෙන් හිත ආවරණය වෙලාද කියලා. ඔබ කියව ගන්න පිටුතුනි. ඔබ බුදුදහම දන්නවා නම් ඔබ පිළිබඳව දන්නවා. ඔබ බුදුදහම දන්නවා නම් ඔබ හිතන විදිහ පිළිබඳ දන්නවා. ඔබ බුදුදහම දන්නවා නම් ඔබේ යහපත හා අයහපත පිටුතුනි ඔබ දෙකම දන්නවා. මම මේ දැනගෙන කියන්නේ නොදැන නෙවෙයි. නිරන්තරයෙන්ම බලන්න මේ හිත කාම ඡන්දයෙන් පිරිලද කියලා. මේ බාහිර ලෝකේ සමහර ආශක්ත භාවයන් තේනෝ පිංගුතුනි උපන්දා ඉඳලා මැරණකම් ඒ පස්සේ ගියත් කවදාක්වත් සන්තෘප්තියක් නැහැ. අන්තිමට අකාමං මරණං යාති මරණ වෙලාවෙත් අනේ බෑ කියාගෙන තමයි මැරෙන්නේ. ලෝකේ සමහර දේවල් සුබ වශයෙන් නිමිති අරගෙන ඒකම මෙනෙහි කර ඉන්නෝ පිංගුතුනේ මෙනෙහි කිරීමම දුකක්. සැපසේ දුක් විඳිනවා. ඊළඟ ව්‍යාපාදයේ සතුරා නසන්න තියෙන කැමැත්ත මහා භයානක සිතුවිලි පිංගුතුනේ. අවිද්‍යාව පර සම්පatti අභිමුඛේ ජායතිති අවිජ්ජා. සමහරලාට හිතනවා මේ වෙන කෙනෙක්ගේ ධනය වස්තුව මගේ ඇස් ඉස්සරහම අලු දූවිලි වෙලා යන්න ඕනේ කියලා. මහා බරපතල සිතුවිලි පිංගුතුනේ. ව්‍යාපාදේ හැටි. කොච්චරවත් සතුරා නසන්න තියෙන කැමැත්තෙන් හිත වෙලිලා. ඔය ඉස්සර දැන්නම් පිංගුතුනේ ගොඩක් වෙන්නේ නැහැ එව්වා. ඔය ගෙදරට ඉස්සර සර්පයි හැම ආපුවාම පිංගුතුනේ මේ ඌ බාගෙට මරලා ගිනිගොඩට ගිහින් දානවනේ. මොන කොච්චර දරුණු හිතක් තියෙන්න ඕනද? නිරන්තරයෙන්ම බලන්න හිත සතුරා නැසීමේ කැමැත්ත ව්‍යාපාදයෙන් යුක්තද කියලා. ඊළඟ තිනමිද්ද මේ ශරීරයේ සහ මනසේ තියෙන අලස භාවය. මතක තියාගන්න මේ පන්සලේ දැන් මේ ධර්මදේශනා මාලාවක් තියෙනවා. පුළුවන් හැම වෙලාවෙම එන්න පිළිලි මාව පන්සලට එක් කරගෙන අපේ ආච්චි මේ වැඩිහිටි පරම්පරාවට බරපතල යුතුයකමක් සහ වගකීමක් තියෙනවා. මේ අභිනව පරම්පරාව මේ ආගමත් එක්ක ඒකාබද්ධ කරන එක. ඒක නොකරන එකේ බරපතල ඛේදවාචක සමාජයේ විසින් අද අත්විඳිනවා. මොනපුරත් එක්ක ඊළඟ පාර පන්සලට එන්න. ගෙදර හැමෝම පින්වතුනි
දැන් මේ වස් කාලේ පවුලේ කට්ටිය ඔක්කොම එකට එකතුලා මේ බණ මඩුවේ වාඩි වෙලා බණ ඩිංගිත්තක් අහගෙන යන්න. ඒක ඔබගේ සෞඛ්‍යයට හොඳයි. ඒක මානසික සෞඛ්‍ය, පෞල් සෞඛ්‍ය, සමාජ සෞඛ්‍ය සහ ආධ්‍යාත්මික සෞඛ්‍ය. ඔක්කොටම හොඳයි පින්වතුනි. අවුරුද්දකට සැරයක් කොහමරි පවුලේ කට්ටිය ගමේ පන්සලේ බැයි නම් තපෝවනයේට හරි ගිහිල්ලා වෙසක් එකට සිල් සමාදන් වෙන්න පවුලේ හැමෝම එකට වාඩි වෙලා. පවුලේ හැමෝම මාස එක දවසක් වෙන් කරන්න හැන්දෑවේ කට්ටිය එකට එකතු වෙලා පහන පත්තු කරලා බුදුන් වඳින්න පින්වතුනි. ඒව ඔබට මහා බරපතල ආශිර්වාද. නැත්තම් බාගදා පවුලේ ඔක්කොම එකතු වෙන එකට කන්නේ පින්වතුනි අලුත් අවුරුද්දේ කෑම මේසෙදි විතරයි. ඒත් බාගදා මාත්‍යට දරුවට නිවාඩු ගන්න බෑ. මේ ජීවිතයේ මේ සමගිය මේ ඒකාබද්ධ සාමූහිකත්වය පවුල තුල තියෙන්න ඕන. ඊට ඇති කර ගන්න. තිනමිද්ද ඒ වාගේ කරුණ උදෙසා පින්වතුනි කවදාක්වත් අලස වෙන්න එපා, කම්මැලි වෙන්න එපා. මේ වීරය කියන්නේ පාරමිතාවක් කියලා මෙනෙහි කරන්න. ඊළඟට උද්දච්ච කුක්කුච්චය කළ අකුසල ධර්ම පිළිබඳව ආයි මෙනෙහි කරලා පසුතැවෙන්න එපා පින්වතුනි. කරපු දේ කරා ඉවරයි. ඒකයි ගොඩ ගන්න බෑ. අනේ අහවල් කුසල කර්මයේ කරන්න බැරි වුණායි කියලා දුක් වෙන්න එපා. ඒක දැන් කරන්න දෙයක් නෑ. දැන් කරන්න තියෙන යහපත් සුචරිතය කරන්න. මතක තියාගන්න මා පච්චා විප්පටිසාරිනෝ වහුවත්ත කවදාක්වත් ජීවිතයේ අවසාන කාලේ පසුතැවිලි වෙන්න වැඩ කරන්න එපා. මෙච්චර මේ තුනුරුවන් විද්‍යමාන වෙලා ඉන්නකොට මේ පන්සලේ දම්පින්කම් සිද්ධ වෙනකොට මෙච්චර මේ යහපත නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය වෙනකොට පින්වතුනි ඩිංගිත්තක් කාලේ මිඩංගු කරලා ඒක හැසිරෙන්නේ ඒක යහන්න පින්වතුනි. මෙලවදීම විපාක ලැබෙනව බය වෙන්න එපා. මේ ජාගරියන් අනියුත්තෝ කියන නිරන්තරයෙන්ම ඔබගේ සිත පිළිබඳ විමසිලිමත් වෙන්න. නීවරණ ධර්ම පහළ වෙලාද කියලා. පහළ වීගෙන යනවා නම් ඊළඟ විචිකිච්ඡාව එසැනින් ඒව ඉවත් කරගන්න. බුද්ධ ආදී යටතැන්හි සැකය. ඒව පහළ වෙන්නේ පින්වතුනි කරුමෙට. ජීවිතේ ඔබට ඒව බලා ගන්න පුළුවන් නම් ඒව සසර පිනක්. පහළ වෙන පළම තැනම පින්වතුනි නැති කරගන්න. ජාත මාත්‍රං නයං ශස්ත්‍රු රෝගංච ප්‍රශමං නයි. දේශනා කරන්නේ හතුරයි රෝගයයි උපන් හැටියේ නැති කරගන්න ඕන නැත්නම් ඒකේ වෘද්ධත්වෙන්ම පුද්ගලයා විනාශ වෙනවා. අකුසල් සිතුවිලි කියන්නේ පින්වතුනි ලෙඩක් රෝගයක් මාරේ කිලේශ මාර. වැඩි වුණොත් පින්වතුනි ඔබ දන්නේ ඒ ක්ලේශ ධර්මයේ විසින් ඔබව ඝාතනය කරලා ඉවරයි. ජාගරියන් අනියුත්තෝති නිරන්තරයෙන්ම හිත පිළිබඳ විමසිලිමත් වෙන්න. නීවරණ ධර්මයන්ගෙන් හිත උපයුක්තද කියලා. ඊළඟ සත්තේ සද්දම්මෙහි සමන්නාගතෝ හෝති. මූලික කරුණු 7ක් පිළිබඳව ඔබ අවධානය යොමු කළ යුතුයි. පළවෙනි කාරණාව සද්දා හෝති. සද්දාති සද්ධාති තථාගතස්ස බෝධි. තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳ සද්ධා උපදවා ගන්න. සද්ධා උපදවා ගන්නේ කෙසේද? පිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ නිරන්තරයෙන්ම පින්වතුනි නව ගුණ මෙනෙහි කරන්න. හැමදාම උදේ ඇඳෙන් බහින්න කලින් සූවිසි ගුණ මෙනෙහි කරලා පින්වතුනි දවස ආරම්භ කරන්න. මේ සරල දේවල් ඔබට කරන්න පුළුවන්. ඒවා මහා බරපතල ආශිර්වාද. කවම කවදාක්වත් වරදින්නේ නැහැ පින්වතුනි මතක තියාගන්න. මේක මේ කඩි කාලා මැරෙන, නයි කාලා බේරෙන රටක්. දිව්‍ය කාලා බේරෙනවා, මදුරුව කාලා මැරෙනවා. එහෙනම් නිරන්තරයෙන්ම තුනුරුවන්ගේ සූවිසි ගුණ මෙනෙහි කරන්න. ඔබට තප්පරයක් තප්පර 10ක් ඇයිපෙද මම දන්නවා මේ මෙතන ඉන්න හැමෝටම ওই ඉතිපිසෝ භගවා ගාතාව දැන් පත්තියන් වෙලා තියෙන්නේ. එක තප්පර 10ට කියන්න පුළුවන්. හැමදාම රෑ නිදා ගන්න කලිනුත් ඕක මෙනෙහි කරලා නිදා ගන්න කවම කවදාක්වත් වරදින්නේ නැහැ පින්වතුනි. මොකද ඔය ගුණ 9 ගන්න කෙනෙක් සාරාසංගේ කල්පලක්ෂයක් තිස්සේ පාරමී ධර්මයන් පූර්ණේ කරන්න ඕන. ඇස්සිස් මස්ලේ දන් දෙන්න ඕන. ලෝකේ මිනිස්සුන්ට දෙන්න බැරි වස්තු දෙකයි තමන්ගේ අමුව දන් දෙන්න බෑ පින්වතුනි. ආයි තමන්ගේ දරුවෝ දන් දෙන්න බෑ.
ඒක මහා සද්ධාධ්‍යාසයකින් මේ බුදු බව පිණිස නම් දෙනවා කියන්නේ. අයව බෝධිසත්ව ගුණ පිංගුතුනි අපිට එහෙම කරන්න බෑ. මොකද අපි එහෙම උත්තමයෝ නෙවෙයි. හැබැයි එහෙව් උත්තමයන්ගේ ගුණ මෙනෙහි කරන්න කවදාක්වත් වරදින්නේ නැහැ. පළවෙනි ගුණේ සද්ධාවෙන් යුක්ත වෙන්න. මොකද සද්ධාය බික්කවේ සම්මුඛී භාවෝ සද්ධෝ කුල පුත්තෝ බහුම් පුඤ්ඤම් පසවති. සද්ධාව තිබුණොත් විතරයි පිංගුතුනි පිනට හිත නැමෙන්නේ. නැත්තම් නැමෙන්නේ නැහැ. ඊළඟට හිරිමා හෝති ඔත්තප්පී හෝති පවට ලැජ්ජා බය ඇති කරගන්න. හිරියති කාය දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතේන. ඔත්තප්පී කාය දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතේන තිදොරින් වැරදි වැඩ කරන්න පිංගුතුනි ලැජ්ජා වෙන්න බය වෙන්න. එවුව නැති හින්දානේ පිංගුතුනි මේ සමහර වෙලාවට මේක මේ විපරීත වෙලා තියෙන්නේ. හොරකම් කරන්න ලැජ්ජා වෙන්න. කෙනෙක්ගේ ප්‍රාණය නැති කරන එකට ලැජ්ජා වෙන්න. පරදාර සේවනයේ ලැජ්ජා වෙන්න. මිනිස්සු රවට්ටන එකට ලැජ්ජා වෙන්න. බොරු කියන්න, කේලම් කියන මිනිස්සු කොටවන්න, හිස් වචන කතා කරන්න, මිනිසුන්ගේ හිත් රිදවන්න ලැජ්ජා වෙන්න පිංගුතුනි. කවම කවදාක්ව වරදින්නේ. ඊළඟට බහුසුතෝ හෝති. සුතදරෝ සුත සම්නිචයෝ. බහුශ්‍රුත වෙන්න. බහුශ්‍රුත වෙන්නේ කොහොමද? බණ ඩිංගිත්තක් අහන්න. මේ බණ ඩිංගිත්තක්. යේතේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසානේ කල්යාණං සාත්තං සබ්භ්‍යංජනං කේවලං පරිපූර්ණං බ්‍රහ්මචර්යං අභිවදති. මේ බණ ඩිංගිත්තක් අහන්න මේකේ මුල යහපත් පින්වතුනි මැද යහපත් අග යහපත්. කවදාක්වත් ඇහුවයි කියලා වරදින්නේ නැහැ පින්වතුනි. එහෙනම් මේ ධර්මයේ අධ්‍යයනය කරන්න ධර්මයේ හදාරන්න ධර්මයේ දන්නවා කියන්නේ පින්වතුනි ඔබ ගැන දන්නවා. ධර්මයේ දන්නවා කියන්නේ ඔබ වගේ වැරදිත් දන්නවා ඔබ වගේ නිවැරද්දක් දන්නවා. මේ ධර්මයේ දන්නවා. What is Buddhism? Buddhism is the science of the individual පින්වතුනි. බුදුදහම කියන්නේ මොකද්ද? ඒක පුද්ගලයා පිළිබඳ විද්‍යාවයි. ඔබ අභිධර්මයේ දන්නවනේ පින්වතුනි තව සුපිරි මරු. ඊළඟ කාරණාව ආරද්ධ විරියෝ හෝති. වීර්ය ඇති කරගන්න මොකේටද? uppannānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāya. උපන් අකුසල් ධර්ම දුරු කරන්න. ඊළඟට ඔබ වීර්ය ඇති කරගන්න uppannānaṁ kusalaṇaṁ dhammānaṁ බීයෝ භාවය. උපන් කුසල් ධම් වැඩි කරගන්න. වෙනදා පුරපසළොස්වක පොයට නම් සිල් ගත්ත උපාසකම්මලා ඊළඟ පොයේ ඉඳලා මාසේ පොයටත් සිල් ගන්න. වටිනෝ පිළිතුර. තියෙන කුසල් දහම් වැඩි කරගන්න. වෙනදා මූණට හම්බෙච්ච හිඟන්නේට රුපියල් 2යි නම් දුන්නේ ඊළඟට රුපියල් 5ක් විතර දෙන්න. සමහරෙන් ගන්න රුපියල් 2ක් දුන්නාම ඌ තව රුපියල් 2ක් දාලා අපිට රුපියල් 4ක් කරලා දෙනවා. මූ මට වඩා හිඟන්නේ කියලා. එහෙනම් පින්වතුනි හිතේ පහළ වෙන කුසල් දහම් පුළුවන් තරම් වැඩි කරගන්න. අකුසල් දහම් පුළුවන් තරම් නැති කරගන්න. මෙවුවා මේ කෝන්තර පිරි මහා ඉන්න පුළුවන් කාලයක් නෙවෙයි පින්වතුනි. අපි හැමෝම හැම තප්පරේම මරණයට තමයි යන්නේ. මේ මරණය කියන එක ඕන වෙලාවක එන්න පුළුවන්. මිනිස්සු බේත් ගන්න පින්වතුනි ජීවත් වෙන්න. හැබැයි දුර්යුක්තං චාපි බේසජ්ජං තීක්ෂණං සම්පද්දිතේ විෂං. සමහර වෙලාවට බොන බේදම පින්වතුනි විස වෙලා මිනිහා මැරෙනවා. ධනං චජේ යෝ පන අංග හේතු මිනිස්සු ගෙවල් දොරවල් උකස් කළා ගෙවල් දොරවල් විකුණලා පින්වතුනි ශරීර අංග ප්‍රත්‍යංග රැක ගන්නවා. ඇගේ කෑලි ආරක්ෂා කරගන්න ගෙවල් දොරවල් විකුණනවා පින්වතුනි. ඔය ලංකාවේ ඔය සමහර රෝහල් තියෙන බරපතල ලෙඩ හැදිච්චි පොඩ්ඩක් කරගිලා බලන්න වටේට මේ මිනිස්සුන්ගේ ජීවිත කතාවට බිලා. ඊළඟට අංගං චජේ ජීවිත රක්කමාන. ඇගේ පින්වතුනි කෑලි කප කප අහක් කරනවා. මක්කටද? ජීවිතේ රැක ගන්න.
මාපටැඟිල්ලෙන් පටන් අරගෙන පස්සේ කලව දක්වා කප පහක් කරනවා. තව දවස් දෙකක් ජීවත් වෙන්න. මේ පින්වත් ඇත්තෝ තුන්රුවන්ගේ සරණයි පින්වතුනි. මේ හැමෝටම තවම කඳබඩ ඔළුව හයි හත්තිය තියෙනවා. ඇවිල්ලා මේ බරඩින්ගිත්තක් අහලා මේ පූජාවට සම්බන්ධ වෙලා යන්න පුළුවන්. ජීවිතේ අපි හිතනවට වැඩිය බරපතල යථාර්ථයක් තියෙනවා. ඒ යථාර්ථය බලා ගන්නයි උත්සාහවන්ත වෙන්න ඕන. ඉන්න නිරන්තරයෙන් මකුසල් ධර්ම දුරු කරලා තියෙන කුසල් දහම් වැඩි කරගන්න. ආය අමුතුවෙන් කුසල් දහම් හොයා ගන්න ඕනේ නැහැ. තියෙන කුසල් දහම් ටික වැඩි කරගන්න. ඒකට කියනවා වීර්ය, සීක ප්‍රතිපදාව. ඒකාග්‍රතාවෙන් බණ අහගෙන ඉන්න බෑ. එහෙම අහගෙන ඉන්න පුළුවන් නම් ඔබ සමාධියේ මහා පරතරයට ආපු කෙනෙක්. මේ බණ අහනෝ බණ අහනල්ල ගෙදරත් මතක් වෙනෝ. ඊට පස්සේ ඕන් ඒ ගැත් කල්පනා කරගෙන යනෝ හදිස්සියේ මතක් වෙනෝ මේ අඩේ බණ අහන්නේ හිටියේ කියලා. ආයි හිතගෙන හලා මෙතන නතර කරනවා මෙහෙ වරෙන් බණ ඩිංගිත්තක් අහපන් කියලා. දැන් ආයි බණ ඩිංගිත්තක් අහගෙන යනවා. ආයි මොකක් කරලා නිදි ගිරත් වැටෙනෝ. ආයින්දලා ආයි මතක් වෙනවා බණ අහා ඉන්නේ කියලා. හිත එහෙ මෙහෙ යනවායි කියලා දැනගන්න එකට අපි කියනවා සතිය කියලා. එහෙ මෙහෙ යන හිත ආයි අල්ලලා එක අරමුණක ගෙනත් දානවට අපි කියනවා සමාධිය කියලා. කුසල චිත්ත ඒකාග්‍රතාව සමාධිය. ඔය ගතිය ඔය මානසික ශක්්‍යතාව පින්වතුනි තව පුරුදු කරලා වැඩි දියුණු කරගන්න. ඒක කරගන්න පුළුවන් භාවනාවෙන්. හැබැයි නිරන්තරයෙන්ම සතිමා කරන කියන හැම දේවල් සිහියෙන් කරන්න. ඒක පින්වතුනි නිවන් දකින්න වාගේම ඔබගේ මානසික සෞඛ්‍යයටත් හොඳයි. ඔබගේ මානසික සෞඛ්‍යයට. හත්වෙනි ධර්මතාවයේ පඤ්ඤවා හෝති ප්‍රඥාවෙන් යුක්ත වෙන එක. මෙතන ප්‍රඥාව කියලා කියන්නේ උදයත්ත ගාමිනී පඤ්ඤා ලෝකේ ඇතිවීම සහ නැතිවීම දැනගන්නවා නම් හඳුනා ගන්නවා නම් ඒක ප්‍රමාණවත්. සත්තහි සද්ධම්මේහි සමන්නාගතෝ හෝති. අවසන් කාරණා මේක කියලා බණ නතර කරනවා. චත්තාරි ඥානානි ආභිචේතසිකානං දිට්ඨ ධම්ම සුඛ විහාරාණං නිකාමලාභී හෝති අකිච්චලාභී අකිසරලාභීති. මෙලවදීම සතර දැහැන් වඩන්න. විවිච්ඡේයි කාමේ විවිච්ඡේයි අකුසලේයි සවිතක්කං සවිචාරං විවේකජං පේතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. ප්‍රථම ධානයේට ආපුවාම විච්ඡේයි කාමේ විවිච්ඡේයි අකුසලේහි. ඔය කාමයන් පසුපස්සේ දුවන එක නතර වෙනවා. අකුසල ධර්මයන්ගෙන් හිත අත්මිදෙනවා පින්තුනි. සවිතක්ක සවිචාර විතක්ක විචාර සහිත ප්‍රීතිසුඛ ඒකාග්‍රතාවයෙන් හිත යුක්ත වෙනවා. ඒකට ඉතින් සමත භාවනාවේ මොකක් හරි එකක් වඩන්න ඕන. ජීවිතේ මොකක් හරි මෙඩිටේෂන් එකක් පිළිතුරු ප්‍රැක්ටිස් කරන එක පුරුදු කරන එක ඔබගේ මානසික සෞඛ්‍යයට හොඳයි. අද ඉඳලා පුළුවන් නම් එතකොට මේ බණ අහපෙන් අද ප්‍රයෝජනයක් තියෙනවා පිළිගන්න. අද විශ්වවිද්‍යාලේ ඉඳලා ආපෙකෙත් මේ මටත් මොකක් හරි ආත්මලාභයක් තියෙන්න එපේ. අද ඉඳලා නිදා ගන්නකොට රැට S2 පියාගෙන මේ ගන්න හුස්ම ටික දිහා බලාගෙන ඉන්න. ඔබට නිින්දයයි කමක් නැහැ. පහුවෙන්දත් ඒකම කරන්නේ හොඳ මානසික අභ්‍යාසයක්. බුදුහාමුදුර අවසානයේදී බුදු වුණෙත් පින්වතුනි ආනාපාන සතිය වඩලා. දීගං වාස සන්තෝ දීගං වාස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං වා පස්ස සාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං වාස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං වා පස්ස සාමීති පජානාති. ඔබටම තේරෙන ඔබ හුස්ම ගන්න විදිය. සමහරව හරි දිගට ගන්නවා. සමහරව මේ කොටෙව්ව ගන්නවා. ඔබ ගැන පින්වතුනි යම් අවබෝධයක් ලබා ගන්න හුස්ම ටික දිහා බලාගෙන. හත්තලාමේ බල්ලෙහාට දාපු හුස්ම ටික උඩට ගන්න බැරි වුණොත් ඒත් මැරෙනවා. උඩට ගත්තු හුස්ම ටික පල්ලෙහාට දාගන්න බැරි වුණොත් පින්වතුනි ඒත් මැරෙනවා. එහෙනම් මේ ගන්න හුස්ම ටික දිහා බලාගෙන ඉන්න.
මුලදී හරි අමාරුයි පින්වතුනි ඔක. හොද? හිත එහෙම යනු අමතක වෙනෝ නිින්ද යනෝ එහෙම්මම. අද පළවෙනි දවසේ කලින් පුරුදු කරපු නැති කෙනෙක් ඉන්නවා නම් දෙයියනේ කියලා පටන් ගත්තට බෑ. ටිකක් හුස්ම දෙක තුනක් යනකොට මොකක් හරි හූනෙක් හරි චිච්චික් ගන්නවා. ලෝකෙ හැටි. ඉතින් ලෝකේ ජීවිතයේ මොකක් හරි භාවනාවක් ප්‍රගුණ කරන්න පින්වතුනි. ඒක ඔබගේ මානසික සෞඛ්‍යයට හොඳයි. ඉතින් මේ ආනන්ද හාමුදුරුවෝ කියනෝ මේ සූත්‍රය අවසානයේ සීල සම්පන්නෝ හෝති යම්පිස්ස හෝති චරණස්මි. මේ බුදුදහමේ චරණය මොකද්ද? ඔබ සිල්වත් වෙන්න ඒක චරණය. මේ පංචේන්ද්‍රියන් රැකගන්න මේ රැකගන්නවා කියන්නේ මේ වෙලලා මෙවුව කරගෙන ක්‍රීම් පවුඩර් ගාලා රැකගන්නව නෙමෙයි. ගන්න දත්ත වලින් කුපිත වෙන්න එපා. චක්කුන්දියන් රක්කති සංවරං ආපජ්ජති. සමහරලාට සමහර සිද්ධි දැක්කහම පින්වතුනි ඇඟේ මාළු නටනවා. ජීවිතේට ක්‍රියාත්මක වෙන්න ඉඩ තියන්න එපා. ඉරිසියාව පහළ වුණාට කමන්නේ නැහැ. ඒක සාමාන්‍ය මනෝභාව. අපි මේ පෘතජ්ජන මිනිස්සුනේ. ඉරිසියාව පහළ වුණාට කමන්නේ නැහැ පින්වතුනි. ඒවට ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්න එපා. ඒක හිතේම පහළ වෙලා හිතේම තිබිලා හිතේම නැති වෙන්න ගියපු අය. මොකද මතක තියාගන්න everything is subject to change. හැමදේම වෙනස් වෙනවා. ඒ තමයි ඉරිසියාවත් සදාකාලික නැහැ, උවත් වෙනස් වෙනවා. ද්වේෂයත් සදාකාලික නැහැ පින්වතුනි, දේශයත් වෙනස් වෙනවා. මේ ලෝකේ අපේ ධර්මතාවය. එයින්ද කන ආහාරයේ පිළිබඳ සැලකිල්ලෙන් කෑම ටික කන්න. ලෝකේ දැන් ලංකාවේ හරියට වැඩි නිදන්ගත රෝග. 35ට අඩු මිනිස්සුන්ටත් හරියට නිදන්ගත රෝගනේ. තරුණ පරපුරම පින්වතුනි රෝගී වෙලා ඉන්නේ. අය මේ උපාසක කම්මලා මේ වයසක වයෝවෘද්ධත්තු නෙවෙයි. ඔතේ තරුණ ළමයි පින්වතුනි ඉහණයකට පැහිලා. මගේ පැහිලා. එඳ ගන්න ආහාරයේ පිළිබඳ සැලකිලිමත් වෙන්න. ඊළඟට ජාගරියන් අනියුත්තෝ නිරන්තරයෙන්ම සිත පංච නීවරණයන්ගෙන් ප්‍රයුක්ත වෙලා තියෙනවද සංප්‍රයුක්ත වෙලා තියෙනවද කියලා සැලකිල්ලෙන් බලාගෙන පහළ වෙච්ච හැටියෙම නැති කරලා දාන්න. ඒක නැති කරන්න ක්‍රම තියෙනවා. ලේසිම ක්‍රමය තමයි අඤ්ඤා නිමිත්ත පබ්බ. ඒකට ප්‍රතිවිරුද්ධ මොකක් කර එකක් සිහිපත් කරන්න. තරහ આવොත් බුදුහාමුදුර ගැන මෙනෙහි කරගන්න. තමන් ආදරය කරන මිනිහෙක් ගැන මෙනෙහි කරන්න. අර ව්‍යාපාදේ එහෙම්මම නැති වෙලා යනවා පින්වතුනි. රාගය පහළ වුණොත් ඔය අසුබයක් පිළිබඳ මෙනෙහි කරන්න. ඔයත් කවදාකවත් පෝස්ට්මෝටම් එකක් බලලා නැත්නම් අනිවාර්යයෙන්ම පෝස්ට්මෝටම් එකක් බලන්න. පශ්චාත් මරණ පරීක්ෂණයක්. ඔය ජේඑම්ఓ කෙනෙක්ට මහත්තයට කිව්වොත් කරලා දෙන්න. ජීවිතේ කර්මස්ථාන පින්වතුනි. මලාට පස්සේ අපි කාටවත් වෙන්නේ ඕක. ඉස්පිරිතාලේ කොන්ක්‍රීට් ලෑල්ලේ අර මෝජරි එක්කෙනා එනවා ජේමෝ මහත් වෙනවා අරක කපන්නේ කියනවා ඌ බ්ලේඩ් තලේ යකඩ මලකඩ කෑල්ල අරගෙන අදිනවා අර කෑල්ල ගන්නවා ඔබලා බලනවා ඔන්නම් සිලිකවර එක දාලා ෆ්‍රිජ් එකේ දාලා යවනවා පරීක්ෂණයට අන්දේන හෝස් එක ගහලා සුද්ධ කරලා සිලිකවර එක ඔතලා නැත්තම් බෙඩ් සීට් එකේ මොතලා දානවා මල්සලාවේ වාහනේට පස්සේ තමයි රන්සීගේ එන්නේ ජැන්ඩි පහට ඇඳගෙන භාගදම් මැරිච් එක ජීවිතේටවත් එහෙම රෙද්දක් ඇඳලා නැහැ. ජීවිතේ පළල දාට වේරෙද්ද අදින්නේ උගේ මල ගෙදෙට්ට. එඳ පිංගතුනි ජීවිතේ තමන්ගේ මනසේ නීවරණයන් පහළ වෙලා තියෙනවද කියලා බලන්න පහළ වෙච්චටම නැති කරලා දාන්න. ඊළඟට සත්තයි සද්දම්මේ සමන්නාගතෝ හෝති සද්ධාව පවට ලැජ්ජාව බය මේ ධර්මයේ පිළිබඳ බණ අහන එක බෞද්ධ භාවයේ ධර්මයේ පිළිබඳව ඊළඟට උපන් අකුසල් නැති කරලා තියෙන කුසල් වැඩි දියුණු කරන්න ඇති කරගෙන ලබන උත්සාහය සතිමත් භාවය ඇතිවීම නැතිවීම පිළිබඳ ප්‍රඥාව ප්‍රගුණ කරන්න පුරුදු කරන්න. අවසානයේ මොකක් හරි සමත භාවනාවක් වඩන්න සතර දැහැන් වඩන්න. යමෙක් මේ කරුණ අනුගමනය කරනවා නම් ඔහු සීක ප්‍රතිපදාව අනුගමනය කරන පුද්ගලයෙක් වෙනවා. මේ ධර්මයේ හැසිරෙන මිනිහෙක් බවට පත් වෙනවා. එසේ ධර්මයේ තුල හැසිරීමෙන් ඔබට මෙලව වාසනාව උදා වේවා, පරලොව වාසනාව උදා වේවා, මෙලව සුගතිය උදා වේවා.
පරලොව සුගතිය උදා වේවා කෙලවර බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පැමිණ වදාළ ජාති ජරා මරණ විරහිත උතුම් අමා මහ නිවනින් සසර සැනසීම පිණිස අපටත් භාග්‍ය වාසනාව උදා වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරගන්න හොඳයි. ඒ අනුව අද ධර්ම දේශනාවේ මූලික දායකත්වය පින්කමේ මූලික අරමුණ අමුහේන් කන්ද ශ්‍රී විමලාරාමේ විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී මధుරභානී විචිත්‍ර භානක ශාසන කීර්ති ශ්‍රී මංජුශ්වර සම්මාන පරිත්තාචාර්ය ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද අවසරයි ගෞරවාස්පද මුත්තෙට්ටු පිට ධර්ම කීර්ති ශ්‍රී නන්දාලෝක විමලකිත්ති අභිධාන සපරගමු පලාතේ උපප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සුභාශංසන ආශිර්වාදයන් සිද්ධ කරන්ට උන්වහන්සේගේ නිර්වාණාවබෝධය සඳහා ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්ට. ඒ අනුව ධර්ම ශ්‍රවණයෙන් අත්පත් කරගත් සියලු ආනිසංස ධර්මයන්ගේ පිහිටෙන් බලයෙන් ආනුභාවයෙන් නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට වහවහ ගුරබිරම් සසරින් ඈතරව ප්‍රාර්ථනීය බෝධියකින් සසර ගමන නිම කරන්නට හැකියාව භාග්‍ය වාසනාව උදා වේවා කියලා කවුරුත් සාදු කියලා සුභාශංසනයන් සිද්ධ කරන්නටත් හොඳයි. ඒ වගේම උන්වහන්සේට තවදුරටත් මේ ලෝකාර්ථ චර්යාවේ නියුක්ත වෙන්න අවශ්‍ය කරන තුනුරුවන්ගේ ආශිර්වාදයේ සමන්දෙහි හාමුදුරුවන්ගේ පිහිට බලය කරුණාව සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදය මේ පින්වල පිහිට බලය ආනුභාවයේ ආශිර්වාදය සැලසේවා උන්වහන්සේට දුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කියලා කවුරුත් සාදු කියලා උන්වහන්සේට ආශිර්වාදයන් සුභාශංසනයන් සිද්ධ කරන්නටත් හොඳයි. ඒ වගේම අද ධර්ම දේශනාවේ මූලික දායකත්වයේ දරන වානගුරු පවුලේ සියලු දෙනාම අභාවයටපත් සියලු දෙනාම විශේෂයෙන් අභාවයටපත් මව්පිය දෙපළටත් ඒ වගේම ඉන්ද්‍රාණි සෙනවිරත්න පවුලේ මියගිය මව්පිය දෙපළටත් මේ ඒ වගේම මේ පින්කමේ දායකත්වයේ දැක්වූ ආර්ය රත්න මහත්මාටත් නිවන් සුව ප්‍රාර්ථනා කරවීම අද ධර්ම දේශනාවේ මූලික අරමුණක් නිමිත්තක් බවට පත්වනවා. ඒ අනුව ධර්ම ශ්‍රවණයෙන් අත්පත් කරගත් සියලුම කුසලානිසංස ධර්මයන් අභාවයටපත් වානගුරු පවුලේ මියගිය මව්දෙමව්පියන් දෙපළට ඒලාගේම ඉන්ද්‍රාණි සෙනවිරත්න පවුලේ මියගිය මව්පිය දෙපළට ඒ වගේම පින්කමට දායකත්වයේ දැක් වූ ආර්ය රත්න මහත්මාණන් ඇතුළු කුල ප්‍රවේණයේ රැකගෙන ඇවිල්ලා උභය පාර්ශවලින් අභාවයටපත් සියලුම ඥාතිවරුන්ට ධර්ම ශ්‍රවණයෙන් අත්පත් කරගත් ආනිසංස ධර්මයන් අපි ඒකාකාර වනුමෝදන් කරු මනුමෝදන් වෙත්වා මෙපින් බලෙන් ඒ යත්තන්ගේ සසර ගමන සුවපත් වේවා කෙලවර ජාති ජරා මරණ විරහිත උතුම් අමා මහ නිවනින් සසර සැනසීම පිණිස මේ පින්පෙත් ඒ යත්තන්ට හේතු වේවා වාසනාව වේවා කියලා කවුරුත් සාදු කියලා පින් අනුමෝදන් කරවන්ට හොඳයි. ඒ වගේම සුජීවත්ව වාසය කරන සෑම සියලු දෙනාටමත් මේ පින්කමට උදව් උපකාර කළ සියලු දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරවීම පින්කමේ අනෙක් කර්මුණ බවට පත්වනවා. ඒ අනුව මේ සම්බන්ධිත සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ආයුරාරෝග්‍ය සම්පත්තිය සැලසේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්නටත් හොඳයි. ඒ වගේම ධර්ම ශ්‍රවණයෙන් අත්පත් කරගත් සියලුම ආනිසංස ධර්මයන් මේ විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කටයුතු කළ අභාවයටපත් සතර පේරුවේ සියලුම දායක කාරකාදීන්ටත් ධර්ම ශ්‍රවණය කරපු ඔයත්තන්ගේ නමින් නැසී අභාවයටපත් සියලුම ඥාතිවරුන්ටත් අපි ඒකාකාර වනුමෝදන් කරු මනුමෝදන් වෙත්වා මෙපින් බලෙන් ඒ උදවිය සසරගත වැරැද්දකට දුක් ඇති තැනක උත්පත්තිය ලැබලා ඉන්නවා නම් ඒ නැත මිදේවා සැප ඇති තැනක උත්පත්තිය ලැබලා ඉන්නවා නම් ඒ සපතවත් වඩා වැඩ දියුණු කරගනිත්වා කෙලවර ජාත්‍ය ආදී දුකින් නිදහස් උතුම් අමා මහ නිවනින් සසර සැනසීම ළඟා කර ගනිත්වා කියලා කවුරුත් සාදු කියලා මියගිය ඇත්තන්ට පින් අනුමෝදන් කරවන්ට හොඳයි. ඒ වගේම විශේෂයෙන් අද
ධර්මදේශනාවේ දායකත්වයේ දරන වානගුරු පවුලේ සෑම සියලු දෙනාටමත් ඉන්ද්‍රානි සෙනවිරත්න පවුලේ සෑම සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරපු ඔයත්තන්ටත් ඔයත්තන්ගේ පවුල සියලු දෙනාටම මේ පින්කම් සඳහා උදව් උපකාර කළ මේ කැලේ වනේ පිපිලා වනේ පරවෙලා යන වනමලක් හරිගෙනල්ලා මේ පින්කම් වලට සම්මාදන් වුණ අනේ හොඳයි යහපති කියලා වචී සංග්‍රහයක් හරි කරපු යම් තාක් කෙනෙක් ඉන්නවා නම් ඒ තාක් සියලු දෙනාටමත් ඔයත්තන්ට මේ පින්වල පිහිටෙන් බලෙන් ආනුභාවයෙන් ආශිර්වාදයෙන් මෙලව වාසනාව උදා වේවා පරලොව වාසනාව උදා වේවා මෙලව සනසිල්ල උදා වේවා පරලොව සනසිල්ල උදා වේවා කෙලවර බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වැදෙන වී සෙනෙහි පැමිණවදාල ජාති ජරා මරණ විරහිත උතුම් අමා මහ නිවනින් සසර සැනසීම පිණිස කළ පින්කම පාරමිතාවක්ම වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරගන්නටත් හොඳයි. ඒ වගේම මේ විහාරාධිගෘත වැඩ වාසය කරන ඉෂ්ඨකාමී දෙවියන් ප්‍රධාන ලෝසුන් සුරකින සීල මල්පේශාගේ මහේශාගේ දෙවියන්ටත් මේ පින්පෙත් අනුමෝදන් කරනු මනුමෝදන් වෙත්වා දෙවියෝ මේ පින්පෙත් අනුමෝදන් වෙලා තමන්ගේ අනවරං බලවරං තෙදවරං වඩා වැඩ දියුණු කරගෙන දෙවියන්ගේ ඇල්ම බැල්ම කරුණාව ඔයත් කරේ දක්වලා යන්නේන ගමන බිමන කරනගෙන රැකී ආරක්ෂා වෙලහෙළඳාන් ගොවිතැන්පත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරලා දීලා බලාපොරොත්තු වන සතර සමගිය සෞභාග්‍ය සමාදානයේ සංවර්ධනයේ අභිවෘද්ධිය ඔයත්තන්ගේ ජීවිත කරා පෞල් කරා ළඟා කරලා දීලා දෙවියොත් නිවන් දකිත්වා කියලා කවුරුත් සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරවන්නට හොඳයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ අස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. කවුරුත් පින් අනුමෝදන් වෙන්න වැඳ ගන්න හොඳයි. ධර්ම ශ්‍රවණය කිරීමෙන් හා දහම් පඬුරු පුද පූජා කිරීමෙන් ලබාගත් වූ සියලුම කුසලානිසංස ධර්මයන් සෑම සියලු දෙනා කෙරෙහිම පිහිටා උතුම් නිර්වාණ අවබෝධයට පැමිණීම පිණිස පින්පෙත් හේතු වේවායි වාසනාව වේවායයි සිතාගෙන චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදරයෙන් පින් අනුමෝදන් විය යුතුයි. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තු ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම රත්නත්‍රයේ සරණයි. සිළු යහපත සැපත අභිවෘද්ධිය සැලසේවා. tung barang
නිදුක්ඛෝ හෝතු නිබ්බාන පච්චයෝ හෝතු. හොඳයි පින්නතුනේ අපේ ධර්ම දේශනාව දෙවෙනි ධර්ම දේශනාව අවසන් වන්නේ මෙතෙක් කියලා අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩමකට එම ධර්ම දේශනාව පවත්වන්නට යෙදුන ඓතිහාසික දඩගමුව පුරාණ රාජමහා විහාරාධිවාසී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ශාස්ත්‍රපති පෙපිලිවල නාර්ද පණිත හාමුදුරන් වහන්සේට අප කරගත් සියලු පින් බලමහින් උන්වහන්සේ සිදු කරන අධ්‍යාපනික ආගමික සමාජික සියලු කටයුතු මැනවින් සිදු කරන්නට අවශ්‍ය කායික මානසික සුවය ශක්තිය උදා වේවායි සාදු කියා අපි ප්‍රාර්ථනා කරමු. දායකත්වයේ දරුව අපේ වානගුරු අප්පෝ ඇතුළු පවුලේ හැමටත් සම්බන්ධ වූ හැමටත් අලංකාරවත් ධර්ම මණ්ඩපයක් අපිට සකස් කර දුන් චිත්‍රානන්ද මහත්මයා ඇතුළු හැම දිනාටත් තෙරුවන් සරණ ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. අපේ ඊළඟ සතියේ අගෝස්තු 16 ධර්ම දේශනාව එඹුගම බෞද්ධෝදය ශ්‍රී ජිනරතන ධර්මපදීපේ පොත්ගුල් සේනාසනාධිපති පූජ්‍ය උඩකොටුවේ සුගත දීර ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් හොඳයි ඒ එදිනටත් පැමිණෙන හැටියට මතක් කරමින් හැම දිනාට තෙරුවන් සරණ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අපිට අද සම්බන්ධ වූ සුපසවුන් ආයතනයටත් සුපසවුන් ආයතනයෙන් හැමදාටමත් අපේ ශබ්ද විකාශන යන්ත්‍රය සකස්ලා දෙනවා. සුපසවුන් ආයතනයටත් එක්කම වර්ෂා ටීවී රූපවාහිනිය මගින් මෙම ධර්ම දේශනාව සජීවී ලෙස විකාශනය කළා. ඒ ආයතනයේ හැම දිනාටත් අපේ පසින්දු මහත්මයා ඇතුළු හැම දිනාටත් තෙරුවන් සරණ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. හොඳයි. හොම්පින්